නාමල් කියලා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන කෙනෙක්. නාමල් විතරක් නෙවෙයි නාමල්ගේ තාත්තා, නාමල්ගේ අම්මා මේ හැමෝම රට තුල විවිධ පුවත් මැවූ කට්ටියක් ඉදිරියට මවන්න නියමිත කට්ටියක්. නාමල් රාජපක්ෂ පවුලේ අයත් එක්ක හරියටම කියනවා නම් නාමල් රාජපක්ෂයි තමන්ගේ බිරිඳයි පක්ෂ හිතවතුන් 25ක් එකතු වෙලා විශාල වියදමක් දරලා බ්‍රිතාන්‍යයට ගියා. ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ කේම්බ්‍රිජ් කියන ලෝක ප්‍රකට විශ්වවිද්‍යාල සංගම් ලංකාවේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ දේශන සහ සාකච්ඡා සඳහා සහභාගී වෙන්න. ඒ දේශන සහ සාකච්ඡා සම්පූර්ණයෙන්ම අවලංගු කරන්න පාලන අධිකාරිය දැන් තීරණය කරලා තියෙනවා. එයයි කියන්නේ බ්‍රිතාන්‍ය පුරා විසිරී ඉන්න දෙමළ ශිෂ්‍ය ව්‍යාපාර සහ තරුණ සංවිධාන 22ක් එකතු වෙලා දැඩි විරෝධතාවක් දැක්වුවා. ඒ වගේම සංවිධානය කළා දැවැන්ත උද්ඝෝෂණ මේ හින්දා මේ සියලුම දේශන සහ සාකච්ඡා අවලංගු කිරීමට ඔවුන් පියවර ගත්තා කියලා. මේ සිදුවීම නාමල්ගේ දේශපාලන ප්‍රතිරූපය යළි ගොඩනංවන්නට උත්සාහ කරන අයට දැවැන්ත පහරක් බවට පත්වෙනවා. ඒ වගේම නාමල්ගේ කීර්ති නාමයට දැඩි කැලලක් ඇතිවීමට නියමිතයි. දැන් නාමල් මොකද කරන්නේ? නාමල් කියනවා මම දේශනවලට සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි මම බෞද්ධයෙක්. මම බෞද්ධ විහාර විහාරස්ථාන කීපයකට යනවා. ඒ වගේම පාක්ෂිකයන් මට ආරාධනා කරලා තියෙනවා අයව හමු වෙන්න කියලා. මම අන්න ඒවට යනවා කියලා නාමල් තීරණය කළා කියලා මේ වෙදි සඳහන් කරනවා. ඔක්ස්ෆර්ඩ් සංගමේ සභාපතිනි කැතරින් යැන් ඔවුන්ගේ ස්වාධීන ශිෂ්‍ය පුවත්පතට ප්‍රකාශ කළා මේ මාතෘකාවට වඩාත්ම සම්බන්ධ ශිෂ්‍යයන් විවෘතව ප්‍රශ්න ඇසීමට තරම් ආරක්ෂා සහිත පරිසරයක් තමන්ට නැහැ කියලා දැනුම් දුන්නා කියලා. අන්න ඒ හින්දා මේ තීරණය ගත්තා කියලා තමයි සභාපතිනි කැතරින් යැන් සඳහන් කරන්නේ. ඒ වගේම ඍජු සහ විවෘතව ප්‍රශ්න කිරීම වලට ඉඩ සැලසීම තමන්ගේ සංගමයේ අරමුණ වුණත් ප්‍රධාන පාර්ශවකරුවන්ට සමාන මට්ටමකින් ඊට සහභාගී වෙන්න නොහැකි නම් අපේක්ෂිත ශක්තිමත් විවාදයක් ගොඩනගන්න බැහැ කියලා ඇය පෙන්වා දුන්නා. මීට දින කීපයකට කලින් කේම්බ්‍රිජ් සංගමයත් තමන්ගේ දේශනය අවලංගු කරමින් සඳහන් කළා වත්මන් තත්ත්වයන් යටතේ මේ මාතෘකා පිළිබඳව විවෘත සාකච්ඡාවක් පවත්වන්න හැකියාවක් නැහැ කියලා. ඔක්ස්ෆර්ඩ් ඒ වගේම කේම්බ්‍රිජ් දෙමළ සංගම් වගේම බ්‍රිතාන්‍යයේ තරුණ දෙමළ සංවිධානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා. එය සඳහන් කරනවා දෙමළ ජනතාවට එරෙහිව සිදු වූ කියන ජනසංහාරයට ඍජුවම සම්බන්ධ දේශපාලන පවුලක සමාජිකයෙකුට මෙලෙස බ්‍රිතාන්‍ය තුළ වේදිකාවක් ලබා දීම දෙමළ ජනතාවට කරන බරපතල අපහාසයක් කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඥාති පුත්‍රයා වන නාමල් රාජපක්ෂ තමන්ගේ පවුලේ ක්‍රියාකලාපයන් සහ එහි මුක්තිය දැඩිව ආරක්ෂා කරන්නෙක් කියලා දැනදැනත් මේ වගේ දේවල් වලට සම්බන්ධ කර ගැනීමට අවසර ලබා දෙන්න එපා කියලා විරෝධතාකරුවන් චෝදනා කරනවා. අන්නේ චෝදනාව මෙහිදී ප්‍රධාන වෙලා තියෙනවා.